ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි 6 වන ශ්‍රේණියේ දෙවන වාරයට අදාළ ඔයාලගේ 7 වෙනි පාඩම වන අලි උවදුර කියන පාඩම ඉගෙන ගමු. මේක හරිම කෙටි ඒ වගේම රසවත් පාඩමක්. අපි බලමු මේ පාඩමේ මොනවද තියෙන්නේ කියලා. දැන් මේ පාඩම අපි උපුට ගත්තේ කවුද කියන එක අපේ ප්‍රශ්න පත්‍රවල නිතරම අහනවා. මේ පාඩම උපුට ගන්නේ අපේ අතීතයේ හිටපු ඉතාම දක්ෂ කතුවරයෙක් එහෙම නැත්නම් ලේඛකයෙක් වෙච්ච පඬිවරයෙක් වෙච්ච කුමාරතුංග මුනිදාස මහත්මයා. දැන් කුමාරතුංග මුනිදාස මහත්මයා ගැන කියනකොට අපිට මතකයි හත්පන හීන්සරය මගුල් කෑම නේද? මේ වගේ කෘති මේ ළමයි වෙනුවෙන් එතුමා රචනා කරලා තියෙනවා. එතකොට ඔයාලගේ මේ අලිඋවදුර කියන පාඩම උපුටගෙන තියෙන්නේ එතුමා ඒ කාලේ මේ කියවන නුවණ කියලා පොත් පෙළක් තිබ්බ 6 වෙනි ශ්‍රේණියේ පොතෙන් තමයි මේක උපුට ගන්න. ඉස්සර ඉස්කෝලේ යන දරුවන්ට ඒ කියවන නුවණ පොත තමයි තිබුණේ. ඒකේ 6 වෙනි ශ්‍රේණියේ දරුවන්ට තිබ්බ පාඩමක් තමයි මේ අලිඋවදුර කියලා මගේ පුතාලට උපුටලා අරන් තියෙන්නේ. බලන්න මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. මේ පාඩම හරියට අහගෙන හිටියොත් මගේ පුතාලට ආයේ මේ පාඩම ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ඒ කළුවර දවසකි. ඒ කියන්නේ වැඩිය ආලෝකයේ තිබ්බ දවසක් නෙමෙයි. හිරු බැස 4 පැයකටත් වඩා ගෙවුනේ ඇයි නොසිතමි. එහෙනම් හිරු බැහැලා 4 පැයකට වඩා ගෙවුනේ නැහැ. හිරු බහින්න පටන් ගන්නවා 12න් පස්සේ නේද? එහෙනම් හවස 4 විතරට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. එදා මට බඩ පුරා කන්නට ආහාරයක් නොලැබුණු හේයින් ළඟම ගම්මානයට ගොස් කුඹුරකට වැදී ගොයම් ටිකක්වත් කන්නට රෑබෝවන තෙක් බලා සිටීමි. එහෙනම් මෙයා මොකද මෙයාට බඩ පුරාම කන්න හම්බුන්නේ නැහැ. හොඳටම බඩ පිරෙන්න කන්න හම්බුන්නේ නැහැ. හැබැයි කුඹුරකට වැදිලා මේ ගොයම් ටිකක්වත් කන්න තමයි මෙයා හවස 4න් පස්සේ බලන් හිටියේ. නිකම්ම සිටියා නොවේ, නිකම්ම හිටියා නෙවෙයි. වැඩි රසක් නැතත් අසල වූ ගසක අත්තක් මගේ සොඬට පැමිණියේ. එහෙනම් හොඬක් තිනවනම් මෙයා අලියෙක් නේද? මෙයා නිකම්ම හොඬේ දික් කරලා අර පුරුද්දට වගේ කොළ ටිකක් කන්න පටන් ගත්තා. මං ඉන් කොළ ටික ටික වරින් වර කටට යැව්වෙමි. දැන් ගොයන් ටිකක් කන්න කුඹුරට බහින්න මිනිස්සු මේ කුඹුරු වලින් ඉවත් වෙලා කිසි කරදරයක් නැති මොහොත වෙනකන් හිටියේ. එතකන් නිකන් පුරුද්දට වගේ ගස් දිහාට හොඬ යවලා මේ අලි පැටියා කොළ ටිකක් කන්න ඕන. එහෙනම් මගේ පුතාලට ප්‍රධාන ඡේදයේ ටික මතකයි. මේක අපි කුමාරතුංග මුනිදාස මහත්මයාගේ කියවන නුවණ 6 වෙනි ශ්‍රේණියෙන් උපුටගත්ත පාඩමක්. ඊළඟට මගේ පුතේ අපි කුමාරතුංග මුනිදාස මහත්තයා ගැන මතක් කරනකොට හත්පන හීන්සරය මගුල් කෑම වගේ ළමා කෘති එතුමා ලියලා තිනවා කියන එකත් මතක් කරගෙන පාඩමේ ඉදිරියට යන්න. දැන් මේ අලියෙක් ඇවිල්ලා එයාට හොඳට කන්න හම්බුන්නේ නැහැ. වැඩි එළියේ තියෙන දවසකුත් නෙමෙයි. දවල් 12න් පස්සේ පැය 4කට විතර පස්සේ කුඹුරකට පැනලා ගොයන් ටිකක් කන්න තමයි මේ බලන් හිටියේ. හැබැයි ටිකක් රෑබෝ වෙන්න ඕනේ හින්දා එතකන් මෙයා කොළ කඩ හොඬෙන් කකා හිටියා. දිග හුවක් ඇසෙන්නට විය. ඒ මා පෙර ඒ තරම් අසා පුරුදු හිවල් හුව නොවේ. වෙනදා මේ පුරුදු නරි හුවක් නෙමෙයි මේක. නොබැසම නොනැගම අවශ්‍ය දේවල් මගේ පුතාලා පැන්සලෙන් සටහන් කරගන්න ඕනේ. නොබැසම බහින්නෙත් නැහැ නොනැගම. සද්ද අඩු වැඩි වෙන්නේ නැහැ. නොබැස කියන්නේ අඩු වෙන්නෙත් නැහැ. නොනැගම කියන්නේ වැඩි වෙන්නෙත් නැහැ. එකම පමණට පැවති හඬකි. සත්වයින්ට එක දිගට හූ අල්ලගෙන ඉන්න බෑනේ. ඒක උඩට යනවා පල්ලෙහාට යන ඕනම શબ્දයක් එහෙමයි නේද? නමුත් මේක එහෙම එකක් නෙමෙයි. එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේක සත්වයේගේ හඬක්ද කියලා නේද? අපිට ඒක කලින්ම දෙනවා. එහෙනම් නොබැසම කියන්නේ බහින්නෙත් නැතුව, නොනැගම කියන්නේ නගින්නෙත් නැතුව එකම විදිහට පැවති හඬක්. හිවල් හූව නගී බසී. හිවලෙක් නම් ඒක නැගලා බහිනවා කටහඬ. ඒ බඳු නැගීමෙක් බැසීමෙක් මේ හඬෙහි නොවූයේ. මා යන්නට සිතා සිටි කුඹුර මගේ හිතින් ඇති මේ සද්දෙත් එක්ක කුඹුරට ගිහිල්ලා කන්න හිටපු අදහස නැති වෙලා ගියා. එහෙනම් හිවලෙක්ගේ වගේ නගින බහින හඬක් නෙමේ තිබ්බේ එක දිගට එන හඬක්. කොලාත්තරද මගේ කටට මුත් සිතට නොවන ඔය කොලාත්ත නිකන් ඉබේම වගේ කට අපේ වෙලාවකට අපි කටට අතාරගෙන මෙහෙම ඉන්නේ. ඒ වගේ මේ අලියත් ඉබේ කොලාත්ත කටට ගියා. හැබැයි හිතේ ඒ ගැන කැමැත්තක් නැහැ. මොකද මේ ඇති වෙච්ච අමුතු ශබ්දයටයි මෙයාගේ හිත. දැන් සිත නටවන්නේ මේ අලුත් හඬයි. මොකද්ද පිටේ නටවන්නේ කියන්නේ? හිතේ නැවත මතුවෙන්නේ මේ ශබ්දය. පැන්සලෙන් සටහන් කරගන්න. දැන් සිත නටවන්නේ
මේ අලුත් හඬයි හිතේ නැවත නැවත මතුවෙන්නේ මේ හඬ. නුපුරුදු හඬක් ඇසුණු විට පරීක්ෂාකාරී වීම අප කාගේත් සිරිත නොවේ නේද? අපි නුපුරුදු ශබ්දයක් ඇහුණාම විමසිලිමත් වෙන එක අපේ සිරිතනේ. ඒ සිරිතත් වැඩි වෙලා මට පවත්ත ගන්න හම්බුන්නේ මගේ හොඳත් වලි ගියත් මටත් කියන්නේ නැතුවම දිසාමාරුවක් කියන්නේ පැතිමාරුවක් කරා. ඒ කියන්නේ අපිට ටක් ගාලා සත්තුන්ට එයාලගේ හොඬෙන් සහ නැට්ටෙන් තමයි ඒගොල්ලන්ට වෙන අනතුරු දැනෙන්නේ. මේ හොඳයි නැට්ටයි පොඩි පැතිමාරුවක් කරා. මා එකවරම යන්නට වන් සැටියෙක් දැනු මං එකපාරට නිකන් යන්න ගත්තා වගේ දැනුණා. එවර ඇසුණු හූව එතරම් තියුණුයි. ඒ අහපු සද්දේ ඒ තරම් තියුණුයි. ඒ තරම් භයංකාරයි. භයංකාරයි කියන්නේ මොකද්ද පුතේ? පැන්සලෙන් සටහන් කරගන්න බියකුරුයි. බොහොම බිය ඇතිවන සුළුයි මේ සද්දේ. ඒ හූව මා දරුණු සතෙකුගෙන් ආ බවට මට සැකයක් නැති. තාම දරුණු සතෙක්ගෙන් තමයි මේ සද්දේ අනිවාර්යෙන් මෙන්නේ නැත්තේ කියලා මට හිතුණා. පෙර කිසිම කලක නූ වෙනසක් මගේ සිතට ඇති වුණා. බය මට එච්චර පුරුදු. දැන් අලින්ට බය කියන එක පුරුදු දෙයක් නෙමෙයිනේ. අලින්ට අනිත් සත්තු බයයි නේද? ඒත් එදා එයා මේ බය මගේ හිතේ පුරුදු කරනවා වගේ දැවුණා. ඒ හැඟීම කොහොමද කියලා මම හිතන්ට පටන් ගත්තේ මං එතෙන්ට එන්න කලින් මගේ හිතේ තිබ්බ තත්වයයි දැන් තත්වෙයි තියෙන වෙනස අනුව. ඒ හූව එව් සතා අහස පොළොව දෙදරාගෙන ආයේ මට පෙනෙන්ටම වීය. මේක අහස පොළොව දෙදරාගෙන ආපු සතෙක් වෙන්න ඕනි කියලා මෙයා හිතනවා. මගේ පාදයෝ මට වඩා හොඳ හපන්නුය. මට වඩා හොඳ දක්ෂයි මේ කකුල් දෙක. මට වඩා කොතරම් හිතවත්තුද? කොච්චර මට හිතවත්ද කියලා මට එදා තමයි වැටහුනේ. වෙනද මගේ හිත නොදන්නවා එකම පාදයක්වත් හෙලවන්නේ. අපි හිතන්නේ නැතුව අපේ අත්පය හෙලවෙන්නේ නැහැ නේ පුතේ. ඉබේ යන්නේ නැහැ නේද? හැබැයි එදා මොකද වුනේ? මෙහෙම වෙනදා මගේ හිත කියන්නේ නැතුව හෙලවෙන්නේ නැති කකුල් පුදුම වේගයෙන් මෙයාවත් අරගෙන ඈතට දුවලා. ඉතින් අනේ පාදේනි තොපට පිංසුදු වේවා. තොපට එදා මා වනමැදට ගෙන ගිය තරම් ඉක්මනටම එය සිතීමද නොහැකිය. එදා නම් තොපට පින් දෙන්නට මට සිහිමද විය කමා කරනු වෙන. ඔයාට පින් දෙන්නත් මට අමතකුණා. ඒ තරම් ඉක්මනට මාව කැලේ මැද්දට නොගිරිච්ච නම් අද මම නෑ මේක කියන්න. පස්සේ වන මැද්දට ගිහිල්ලා මම බය වෙලා බැලුවා. භයානකයි. ඒ සතා ඇදෙන්නේ පළමු මට පේන සැටියේ නම් ඒ මගේ මහ හිසට වෙතොත් මතක මේ සතා මේ ඇදිච්ච සතාගේ ප්‍රමාණය මගේ ඔළුවට වඩා ඔළුව විතර පළල එකක්. ඒ ඇස් වලින් මහා ආලෝකයක් එනවා. දැන් ඔයාලට මොකද්ද මේ හිතෙන්නේ? දැන් මේ පොඩ්ඩක් හොඳින් හිතුවොත් පොඩි දුම්රියක ස්වරූපේ එන්නේ නේද? ආලෝකයේ සුදුයි. ඒ තරම් වේගයෙන් සතා ඇදිලා ගියා. මාවැනි අලි දහසක් එක්තැන් වී හිසින් හිස එකට තියාගෙන අර කෝච්චි පෙට්ටි මෙයාට මේ පේන්නේ හිසින් හිස එකට තියාගෙන සිටි දෙදෙනා බැගින් 500ක් පෙළට සිට එසේ සිටියුන් ඔන් පිට නැගී ඉතිරි 500 සිටියොත් ඒ සතාගේ දිගට මහතට සරලන අලි වැලක් වෙති කියන්නේ පේලියක් ඉන්නවා. එතකොට අලි දෙන්නෙක්ගේ උසයි. අලි මූණට මූණ තියාගත්තොත් වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ කියලා කියනවා. එහෙනම් මේ කෝච්චියක් තමයි නේද? මේ ගණන මාසිත ගත්තේ පස්සේ ඒ වෙලේ නම් මට ඒ හිස් ගණනද මතක නැහැ. වෙච්ච වැඩේ හැටියට ඔලු ගානක් මතක නැහැ. ගණන් කරන්න බැරිද නම් පාද ගොඩක් තියෙනවා වගේ දැවුණා. ඉතා විශාලයි. කටවල් ගණනාවක් තියෙනවා වගේ දැවුනේ. මම හිටියේ මේ සතාගේ දක්ෂිණාංශය කියන්නේ දකුණු පැත්තේ. වම් පැත්තේ කට තිබ්බද නැද්ද කියලා මම දන්නේ නැහැ. පෙනුණු මුඛවලින් නම් ආලෝකයක් නිකුත් වුණා. ඒ සතාගේ ගමන තමා ගමන. ඒ සතාගේ ගමන තමයි ගමන. ඒ දිග තරම් මහත ශරීරයේ ඇදෙන කල අහස පොළොව දෙදරීම පුදුම. මෙච්චර මේ දිග ඇඟක් ඇදෙනකොට කොහොම දෙදරන එක පුදුමයක්. ඒක ගව්වක් දුරට යන්නේ නැති කියලා එයා හිතුවා. ඉතින් මේ වන මැද මේ විදිහට මෙයා තාරකා දැකලා තියෙනවා. ඉතින් මේ සතා ගැන ඔබගේ හැඟීම කෙසේද? අපි අලි මේ වනේ අනාදිමත් කාලයේ මුළුල්ලේ ඉන්නවා. ඇත්තටම අපේ හැඟීම නම් මේ අලිනට ඇරුණු වනයක් කියලා. අලි හිතන්නේ අලින් වෙනුවෙන් තියෙන වනයක් කියලා. හැබැයි දැන් මේක වෙනස් කරන්න කාලේ ඒ සතාගේ ආහාරය මොකද්ද කියලා මම දන්නේ නැහැ. මස් බුදින්නෙක් නම් දවසකට අලි 50කුත් මදි වෙයි කියලා මෙයා හිතනවා. අලියා හිතනවා. ගහකොළ කන කෙනෙක් නම් මේ වනය 7-8 දිනකට වඩා යාට මදි වෙයි. දවස් 7-8කට වඩා මේ කැලේ මදි වෙයි කියලා හිතනවා. ඒ කුමක් කෙසේ වුවත් අපට ලැබූ ඒ භයංකර දශාව භයංකරේ. දශාව කියලා කියන්නේ අපට ලැබෙන
කල දසාව නරක එකක් මේ සතාවත් එක්ක. අප්‍රතික්‍රියාවස්ථාව කඳ මැදටම පැමිණෙන්නට. ඒ කියන්නේ අප්‍රතික්‍රියාවස්ථාව කඳ මැදට පැමිණෙනවා කියලා කියන්නේ පුතේ මේ ප්‍රතිකර්ම කරන හැකි දේ කටගාවටම එන්න කලින් මේ වෙනත් වනයක් හොදාගත්තොත් හොඳයි කියලා මෙයා හිතනවා. මෙන්න මේක තමයි ඔයාලගේ අලි උවදුර. එතකොට මෙයා හවස 4න් පස්සේ ඇවිල්ලා ගොයන් ටිකක් කන්න බලාගෙන හිටපු වෙලාවේ එකපාරට මහා සද්දයක් ඇහෙනවා. එයාට එකපාරට දිවන්න පටන් ගන්නවා. එයා දකිනවා විශාල තමුන්ගේ ඔළුව විතර විශාල යම් කිසි සතෙක් හඬ අඩුත් නැති වැඩිත් නැති එකම විදිහට කෑ ගහන සතෙක්. ඒ වගේම අලි පිට අලි ඉඳගෙන අලි මූණට මූණ අලි හිටියොත් ඒ වගේ අලි පේලියක් වේගෙන් කකුල් ගොඩාක් තියෙන සතෙක් තමයි මේ ඇදුනේ. මෙයා අනිවාර්යෙන් මස් බුදිනවා නම් අනිවාර්යෙන් අලි 50කුත් මදි වෙයි. ගහකොළ ගිලිනවා නම් මෙයා දවස් 7-8න් මේ වනාන්තරයේ ගිලී කියලා හිතුවා. දැන් බලන්න මේ කතාව ඇහුවට පස්සේ මගේ පුතාලට අවබෝධයේ ප්‍රශ්න ටිකට අනිවාර්යෙන්ම හොඳ පිළිතුරක් ලියා ගන්න බැරි වෙන්නේ නැහැ.